මරණයෙන් පස්සෙත් වෛරයෙන් ගැලවෙන්න බැරි වුණු කෙනෙක් ගැන කතාවක්. මුළු ලෝකයක්ම පිළිකුල් කළත් දෛවය විසින්ම නැවත ජීවිතයක් දුන වේවුෂියන්ගේ පුනරුත්පත්තිය ගැන තමයි අපි මේ කතා කරන්න යන්නේ. පොඩ්ඩක් හිතන්න. කෙනෙක්ගේ මරණය මුළු ලෝකෙටම සතුටක් වෙනවා. මිනිස්සු එක සමරනවා, ජයපැනුත් බොනවා. ඔන්න ඔතනින් තමයි අපේ කතාව පටන් ගන්නෙ. සාමාන්‍යයෙන් කතාව කිවර වෙන තැනින් මේ කතාව පටන් ගන්නවා විතරයි. එච්චරටම දරුණු වෛරයකට හේතුව මොකක් වෙන්නේ නැද්ද? ඉතින් ප්‍රශ්නේ තමයි මේක. කවුද මේ? කාගේ මරණයක්ද මුළු ලෝකයක්ම සමරන්නේ? මේ තරම් වෛරයකට ලක් වෙන්න තරම් ඔහු කරපු වරද මොකක්ද? ඔය අභිරහස විසඳ ගන්න නම් අපිට ටිකක් අතීතයට යන්නම වෙනවා. හොඳයි. මේ හැම දෙයක්ම වෙන්න කලින් මේ වෛරයට මේ නින්දාවට පාත්‍ර වෙන්න කලින් වේවුෂියන් කියන්නේ කවුද? ඇත්තටම ඔහු මේ වෛරයට සුදුසු කෙනෙක්ද? අපි බලමු එහෙනම්. ඔහු කියන්නේ තමන්ගේ પરම්පරාව හිටපු අති දක්ෂයෙක්, අසමසම කෙනෙක්. සටන් කලාව ගැන පුදුමාකාර දැනුමක්, ප්‍රබල ආධ්‍යාත්මික බලයක් තිබුණා. ඒ වගේම තමයි ඔහු හරිම කෙලිලෝල්, ජීවයෙන් පිරුණු, හැමෝම ආදරය කරපු තරුණියෙක්. ලෝකයා ඔහුට ගරු කළා. ඔහුගේ හැකියාවන් අගය කළා. හැබැයි ඒ ගෞරවය හැමදාටම තිබුණේ නැහැ. ටිකින් ටික හැමදේම වෙනස් වෙන්න පටන් ගත්තා. ඔහුගේ ජීවිතේ තීරණාත්මක හැරවුම් ලක්ෂය ආවා. කතාවේ අඳුරුම පරිච්ඡේදය එතනින් තමයි පටන් ගන්නෙ. මෙතනදී අපි තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා. ඔහු මේ අලුත් මාවත තමන්ගේ කැමැත්තෙන් තෝරාගත්තේ නැහැ. මුළු ධානවේදී ලෝකයේම යුද්ධයකින් යැවිලෙද්දී ඔහුට මේ අසම්මත භයානක පාරට යන්න බල කෙරුණා. ඒක තමන්ගේ පැවැත්ම වෙනුවෙන් ගත්ත තීරණයක්. ඉතින් මොකද්ද මේ අස්ත්‍රධානවේදිය කියන්නේ? ඒක තමයි මලවුන්ගේ ආත්ම පාලනය කරලා වෛරය කියන හැඟීම ආයුධයක් විදිහට පාවිච්චි කරන මාර්ගයක්. ඒක අතිශය බලවත්. නමුත් සම්ප්‍රදායික ධානවේදීන් මේක දැක්කේ පිළිකුලෙන්. ඔවුන්ට අනුව මේක පාලනය කරන්න බැරි බලානක අඳුරු බලවේගයක්. ඔන්න ඕක තමයි ඔහුගේ ජීවිතයේ ඛේදවාචය. එක පැත්තකින් ඔහුගේ අසමසම හැකියාවට ලැබුණු ලෝක ගෞරවය, අනිත් පැත්තෙන් ජීවත් වෙන්න ඕනි නිසා තෝරගත්ත අසුර මාර්ගය නිසා ඇති වුණු ලෝක භීතිය. මිනිස්සු ඔහුට ගරු කරන එක නැවතිලා ඔහුට බය වෙන්න පටන් ගත්තා. ඉතින් අවසානයේදී මේ භයානක මාර්ගය ඔහුව මරණයට අරන් ගියා. අපි කතාව පටන් ගනිද්දි කතා කරපු මුළු ලෝකෙම සතුටු වුණු මේ මරණයට හේතුව වුණේ ඔන්න ඕකයි. ඔහුගේ කතාවේ පළවෙනි පරිච්ඡේදය එතනින් ඉවරුණා. හැබැයි කතාව එතනින් ඉවර වුණේ නෑ. මරණයෙන් අවුරුදු ගානකට පස්සේ ඔහුට දෙවනි අවස්ථාවක් ලැබෙනවා. ඒකත් ඔහු ඉල්ලද ගත්ත දෙයක් නෙමෙයි. කාලය ගෙවිලා ගියා. අවුරුදු ගාණක් හැමෝටම ඔහුව අමතක වෙලා යද්දී පරිගැනීමේ චේතනාවෙන් දැවෙන තරුණෙක් තහනම් කරපු චාරිත්‍රයක් කරනවා. ඔන්න ඒ සිදුවීමත් එක්ක තමයි හැමදේම ආයෙමත් වෙනස් වෙන්නේ. ඉතින් කොහොමද මේ නැවත ඉපදීම සිද්ධ වෙන්නේ? ඒක තහනම් චාරිත්‍රයක්. තමන්ගේ ජීවිතේ විනාශ කරපු අයගෙන් පරිගන්න ඕන වුණු තරුණේ තමන්ගේ ශාරීරියයි ආත්මයයි දෙකම පූජා කරලා වේවුෂියන්ගේ ආත්මයට ආරාධනා කරනවා. වේවුෂියන් ආයෙත් ජීවිතය ලබන්නේ අන්නේ විදිහට. ආයෙත් ජීවත් වෙන්න අවස්ථාවක් ලැබුණාට මේ ගමන නම් කොහෙත්ම ලේසි එකක් නෙමෙයි. අතීතේ වෛරය විසඳ ගන්න බැරි වෙනු අබිරහස් පරණ සතුරුන් මේ හැමදේම ඔහු හොරාගෙන එනවා. මේක නිදහසක් නෙමෙයි, තවත් බරක්. හැබැයි මේ පාර ලොකු වෙනසක් තියෙනවා. පළවෙනි ජීවිතයේදී මුළු ලෝකෙම ඔහුට විරුද්ධ වෙද්දී මේ සැරේ ඔහු තනියම නෙමෙයි. ලෝකයේම ගෞරවයට පාත්‍ර වුණු අසමසම ධානවේදියෙක්, ඒ කියන්නේ හංගු අංජුන් මේ දුෂ්කර ගමනේදී නොසැලී ඔහුගේ පැත්තෙන් ඉන්නවා. ඉතින් මේ දෙවැනි ජීවිතය ඔහුව කොයි දිහාවකට අරගෙන යයිද? ඔහුගේ අතීතයේ වටේත් අනාගතයේ වටේත් තවමත් විසඳ ගන්න ඕන ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඔහුගේ පළවෙනි ජීවිතයේදී ඇත්තටම ඕනේ මොකද්ද? ඔහුව මරණයට ගෙනිච්ච කුමන්ත්‍රණ මොනවද? මේ අභිරහස් ජාලය ලියා ගන්න ඔහුට පුළුවන් වෙයිද? සහ අවසාන වැදගත්ම ප්‍රශ්නය. ඉතිහාසය ආයමත් වතාවක් ඒ විදිහටම සිද්ධ වෙයිද? ඔහුට ලැබුණු මේ දෙවනි අවස්ථාවත් පළවෙනි ජීවිතේ වගේම ඛේදවාචකයකින් අවසන් වෙයිද? ඔන්න ඕක තමයි මේ කතාවේ හදවත.